පළතුරුවල රජා එහෙමත් නැත්තම් දූරියන් සුවඳට බැන බැන හරි එකපාරක් රස බැලුවොත් ආයේ ජීවිතේට අමතක වෙන්නේ නැති විස්මිත කෑමක්. හැබැයි ඔබ දන්නවද මේ රසම රස දූරියන් බික් 10කට වඩා එකපාර කෑවොත් ඒක ඔබේ ජීවිතයට පවා භයානක වෙන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ කවුරුත් ඔබට නොකියපු දූරියන් වල තියෙන වෛද්‍ය විද්‍යාත්මක රහස් සහ මේ පළතුරු රජාගේ ඇත්තම පෝෂණ ගුණය ගැනයි. මේක මීට අවුරුදු 500කට පමණ පෙර පෘතුගීසි පාලන කාලේ ලංකාවට ආපු පළතුරක්. අද වන විට ලෝකයටම වැඩිම දූරියන් ප්‍රමාණයක් අපනයනය කරන්නේ තායිලන්තයේ විසින් වුණත් මෙහි සැබෑම නිජබිම වෙන්නේ මැලේසියානු සහ ඉන්දුනීසියානු දූපත් සමූහයයි. වැඩිපුර කෑමේ අනතුර ගැන කතා කරන්න කලින් අපි බලමු ඇයි මෙයට රජා කියන්නේ කියලා. දූරියන් කියන්නේ නිකම්ම නිකන් පළතුරක් නෙමෙයි. මේක පෝෂණ ගබඩාවක්. විටමින් B සංකීර්ණය අපේ ඇඟට සනීකව උපරිම ශක්තියක් ලබා දෙනවා. විටමින් C සහ යකඩ ලේ පිරිසුදු කරලා ප්‍රතිශක්තිකරණය ඉහළ දානවා. ඉහළ තන්තු බඩවැල් වල ක්‍රියාකාරීත්වය සුපිරියටම කරනවා. සමහරව හිතනවා දූරියන් වල කොලෙස්ටරෝල් තියෙනවා කියලා. නෑ. දූරියන් වල ශූන්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දූරියන් වල තියෙන්නේ ඇඟට හිතකර මේදය. දූරියන් වලින් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමක් සිදු කරන්නේ නැහැ. අපි දැන් කියන්නේ කවුරුත් වැඩි නොදන්න රහස් කරුණු කීපයක්. දූරියන් කියන්නේ ස්වාභාවික හැපි පිල් එකක්. දූරියන් වල ට්‍රයිප්ටොපන් කියන ඇමයිනෝ අම්ලය ඉහළින්ම තියෙනවා. මේක අපේ ඇඟ ඇතුළට ගියාම සතුට ඇති කරන හෝමෝනය හෙවත් සෙරටොනින් බවට පත් වෙනවා. ඒ කියන්නේ දූරියන් කෑවම ආතතිය අඩු වෙලා හිතට පුදුම සතුටක් සහ සැනසීමක් දැනෙනවා. රැට නිින්ද යන්නේ නැති අයට මේක දිව්‍ය ඔසුවක්. වයසට යෑම පාලනය කරන ඇන්ටි ඔක්සිඩන්ට් බලකාය. දූරියන් වල තියෙන පොලිපීනෝල් සහ ෆ්ලේවොනොයිඩ්ස් නිසා සම රැලි වැටීම පාලනය කරලා තරුණ පෙනුමක් ලබා දෙනවා. ශරීරයේ පොටෑසියම් කර්මාන්ත ශාලාව. කෙසෙල් ගෙඩිවල පොටෑසියම් තියෙනවා කියලා අපි කවුරුත් දන්නවනේ. හැබැයි කෙසෙල් වලට වඩා වැඩි පොටෑසියම් ප්‍රතිශතයක් දූරියන් වල තියෙනවා. මේක රුධිර පීඩනය පාලනය කරන්න උපරිමයෙන් උදව් වෙනවා. අපි දැන් බලමු දූරියන් වල තියෙන තවත් පෝෂණීය ගුණාංගයක් ගැන. ගිනි කොන දිග ආසියාවේ මේ දූරියන් හඳුන්වන්නේ ආදරය අලුත් කරන ලිංගික උත්තේජකයක් විදියටයි. පිරිමි පාර්ශවයේ ගත්තොත් මෙහි තියෙන සින්ක් සහ පොටෑසියම් නිසා රුධිර ධාවනය උපරිම කරලා පුරුෂ ලිංගික ශක්තිය වගේම ශුක්‍රාණු වල ගුණාත්මක භාවය පුදුම විදියට ඉහළ දානවා. හැබැයි මේක පිරිමින්ට විතරක් නෙමෙයි. අපේ කාන්තා පාර්ශවයටත් එක වගේම ගුණයි. දූරියන් වල තියෙන ස්වාභාවික සංයෝග මගින් කාන්තා හෝමෝන සමබර කරනවා. විශේෂයෙන්ම දරුවන් බලාපොරොත්තු වන අයට ඩිම්බකෝෂවල ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරන්නත් ලේ අඩුකම මගහරවා ගන්නත් මේක දිව්‍ය ඔසුවක්. කෙටියෙන් කිව්වොත් මේක දෙපාර්ශවයටම පවර් බූස්ටර් එකක්. හැබැයි මතකනේ මේ ඔක්කොම සුපිරි ගුණ ලැබෙන්නේ බික් 2ක් 3ක් වගේ නියම කාල සීමාව ඇතුළත කෑවොත් විතරයි. බික් 10 සීමාව පැන්නොත් වාසි ඔක්කොම අවාසි වෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔන්න එහෙනම් වැදගත්ම හරිය. පෝෂණය අතින් රජෙක් වුණු දූරියන් බික් 10කට වඩා එකවර කෑවොත් භයානකයි. ඔයගොල්ලෝ හිතනවා ඇති පිස්සුද මම සාමාන්‍යයෙන් දවසකට බික් 50ක් විතර කනවා නේද කියලා. ඒත් මට මොකුත් උනේ නෑ නේද කියලා. නමුත් වැඩි දෙනාට මේ දූරියන් බික් 10කට වඩා කනවා කියන එක ඇත්තටම භයානක වෙන්න පුළුවන්. අපි එහෙනම් දැන් බලමු මේ දූරියන් කියන පළතුරේ බික් 10කට වඩා එකවර ආහාරයට ගත්තොත් ඔබේ ශරීරයට වෙන්න පුළුවන් දේවල් ගැන. සීනි ෂොක් එක. දූරියන් බික් 10ක සාමාන්‍යයෙන් සීනි හැඳි 15ත් 20ත් අතර ප්‍රමාණයක් තියෙනවා. මේක එකපාර ඇඟට ගියාම රුධිරයේ සීනි මට්ටම රොකට් එක වගේ ඉහළ යනවා. දියවැඩියාව තියෙන කෙනෙක් වුණොත් සිහිය නැති වෙන්න පවා මේක බලපාන්න පුළුවන්. පොටෑසියම් විසවීම. මම කලින් කිව්වා දූරියන් වල පොටෑසියම් ගොඩක් තියෙනවා කියලා. හැබැයි බික් 10ක් කියන්නේ පොටෑසියම් ඕවර්ඩෝස් වීමක්. මේකෙන් හෘද ස්පන්දනය අක්‍රමවත් වෙලා පපුවේ ගැස්ම වැඩි කරන්න පුළුවන්. විශේෂයෙන්ම බහුවඩු දුර්වල අයෙක් නොදැනුවත්වම මේක කෑවොත් ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්. අධික උෂ්ණත්වය. දූරියන් කියන්නේ අධික උෂ්ණාධික කෑමක්. බික් 10ක් එකවර කෑවම ඇඟ ඇතුලෙන් පිච්චෙන්න පටන් ගන්නවා. කට වනවීම, බඩේ දැවිල්ල වගේම අධික නිදිමතක් සහ තෙහෙට්ටුවක් ක්ෂණිකව ඇති වෙනවා. දූරියන් වල තියෙන අධික සැර සහ සුවඳ නිසා සිංගප්පූරුව, තායිලන්තය, ජපානය වැනි රටවල පොදු ප්‍රවාහන සේවා, දුම්රිය, බස්, ගුවන් යානා සහ තරුපහේ හෝටල් ඇතුළට දූරියන් රැගෙන යාම නීතියෙන් තහනම්. සමහර හෝටල් වල දූරියන් ඇතුළට ගත්තොත් ලොකු දඩයක් ගහනවා. විද්‍යාඥයන් පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා දූරියන් වල එකකට වඩා එකක් වෙනස් සුවඳ රසායනික සංයෝග 50කට වඩා අධිකව තියෙනවා කියලා. බොහෝ පළතුරු මල් පරාගණය කරන්නේ මීමැස්සන් හෝ සමනලුන් උනත් දූරියන් වලට උදව් වෙන්නේ වවුලන්. එතකොට දූරියන් බික් ආහාරයට ගන්නවා නම් දවසකට ගන්න පුළුවන් නියමිත සීමාව කුමක්ද? වෛද්‍යවරු කියන්නේ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට දිනකට හොඳටම ප්‍රමාණවත් වෙන්නේ දූරියන් බික් 2ක් හෝ 3ක් විතරයි. රසයි කියලා බික් 10ක් 20ක් කන්න ගියොත් ලෙඩ ඇඳට වැටෙන්න වෙන්නේ නිකම්මයි. අවසාන වශයෙන් තවත් රහසක්. දූරියන් කාපු ගමන් මත්පැන් බොන්න නම් හීනෙන්වත් හිතන්න එපා. ඒක මාරාන්තිකයි. ඉතින් මේ වගේ කවුරුත් නොදන්න කෘෂිකාර්මික සහ පෝෂණ රහස් දිගටම දැනගන්න අපේ ඇග්‍රිකල්චර් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
මේ වීඩියෝ එක ඔබේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.